බෝන දෙමිනියත්ස සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මම තාම බුකරස් වල ඉන්නේ. අද තියෙන්නේ මාඩු දවසක්. අද සෙනසුරාදා දවසක්. ඉතින් මට හිතුණා ඕවර් පැත්තේ දැන් ආවා මේ එන ගමන් වැරන්ඩා මෝල් කියලා තියෙනවා. ඒ වැරන්ඩා මෝල් එකටත් පොඩ්ඩක් ගිහිල්ලා එන්න මට හිතුණා ඔයාලට පෙන්නන්න එකේ තියෙන දේවල්. අද පොඩ්ඩක් රවිවාර කාලගුණයක් තියෙන්නේ. උදේ මං එද්දි පොඩි පොදයක් ගියා. දැන් නම් ටිකක් පායලා තියෙන්නේ. අද අවුවක් එහෙම නැහැ. අපි ඉතින් ගිහිල්ලා බලමු වැරන්ඩා මෝල් එකට. ඒකේ මොනවද තියෙන්නේ කියලා. මං ගිය සතියේ දාපු වීඩියෝ එකේ මං මේ පැත්තේ පොඩ්ඩක් ඔයාලට පෙන්නුවා. ඒත් වැරන්ඩා මෝල් එක ඇතුළට යන්න බැරි වුණා. ඉතින් මම අද හිතුවා මේ වැරන්ඩා මෝල් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි එනම් ගිහිල්ලා බලමු. ඉතින් මේ වැරන්ඩා මෝල් එකේ තියෙනවා ඩිකැත්ලන් ෂොප් එක. ඒකේ තියෙනවා ෂූස්. අපි පොඩ්ඩක් බලමු නිකන් කොහොමද කියලා. ගණන් අඩුයි මට පේන විදිහට නම්. මේ ලේ 69ට තියෙනවා මෙයාගේ ෂූස්. ආයි හෑන්ඩ් ග්ලව්ස් තියෙනවා. හෑන්ඩ් ග්ලව්ස් උත් එක එක ප්‍රයිස් වල තියෙනවා. වින්ටර් ජැකට් එහෙමත් තියෙනවා මේ ඩිකැත්ලන් ෂොප් එකේ. ඉතින් guys මම දැන් තමයි හරියම තැනට ආවේ. ඉතින් මේ වගේ ඩම්බෙල් සෙට් එහෙමත් තියෙනවා මේකේ. මේ වගේ බෙල්ට් තියෙනවා. අපි අර සෙල්ලම් කරද්දී පාවිච්චි කරන ඒවා. ඇප්ස් වලට සෙල්ලම් කරන එක්සර්සයිස් කරන ඒවා තියෙනවා. බෙල්ට් තියෙනවා. ඩම්බෙල්ස් තියෙනවා. ඕන එකක් තියෙනවා මේකේ. මේක තියෙන්නේ බුකරස් වල වැරන්ඩා මෝල් එකේ. ආයි බාර් එහෙම තියෙනවා. ලොන්గ్ ෂෝට් ඕන එකක් තියෙනවා. ඇන්ගල් බාර්, රිසෙට් බාර්, වීල්ස් ඒ ඔක්කොම හැමදේම තියෙනවා. ඉතින් guys මේ කාලේ රොමේනියාවේ ඉන්න අයට ගොඩක් දෙනෙක්ට ඕන වෙනවා වින්ටර් ෂූස්. ඉතින් මේ ෂොප් එකේ තියෙනවා වින්ටර් ෂූස් එක එක ප්‍රයිස් වල තියෙනවා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. ටිකක් අපේ බජට් එකට සෙට් වෙන විදිහට තියෙන ෂූස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මේක 199යි මේ ෂූස් එක. මේකත් අවුලක් නෑ. ටිකක් මේක තමයි ගණන් අඩුවට තියෙන්නේ. කුෂන් එකත් ඇතුලේ තියෙනවා හොඳයි. අවුලක් නෑ. ඉතින් ඒක තමයි මේකේ අඩුවටම තියෙන එක.
ඉතින් 200 ගානටත් තියෙනවා. අර ගණන් වැඩි වෙන පොඩ්ඩක් ක්වොලිටි එක හොඳයි. දැන් 499ටත් තියෙනවා. තුන්සිය ගණන් වලටත් තියෙනවා මේ වගේ ඒවා 379යි. ඇතුලේ හොඳ සේෆ්ටි එකක් තියෙන ඇතුලේ හොඳයි මේ වින්ඩ් එකට සෙට් වෙන හොඳට මේක. ඉතින් ඒ වගේ ප්‍රයිස් වලට තියෙනවා 200 ගණන් වලට 300 ගණන් වලට හොඳ ෂූ දෙකක් ගන්න පුළුවන් මේකට આવොත්. තව තියෙනවා අයිස් කැප් එහෙම අයිස් කැප් අර මූණට සීතලට දාන ඒවා ගොඩක් ඒ වගේ අයිටම් තියෙනවා මේකේ බෙල්ලට දාන ඒවා ඒ වගේ අයිටම්ස් තියෙනවා ඒක ප්‍රයිස් වල තියෙනවා ඉතින් අඩුවට තියෙනවා 29ට ඒ වගේ ගණන් වලටත් තියෙනවා හෑන්ඩ් ග්ලව්ස් එහෙමත් තියෙනවා වින්ඩ් එකට දාන ඒවා මේ 69යි 49ට තියෙනවා 179ට ඒ වගේ වැඩි වෙන්නත් තියෙනවා එහෙම 279ට තියෙනවා ඒ වගේ ප්‍රයිස් වල තියෙනවා ඉතින් guys මම දැක්කා whey protein තියෙනවා මේකේ gold standard whey protein තියෙනවා මේකේ 159යි 29 cents මේ ප්‍රයිස් වලට තියෙනවා 349ටත් තියෙනවා whey protein supplement ගන්න කවුරු ඉන්නවා නම් ඉතින් මේ වගේ දැනකින් බලලා ගන්න creatine එහෙම තියෙනවා pre workout serious mass එක තියෙනවා muscle gain ඒ හැම දෙයක්ම තියෙනවා මේකේ food ආයි ලේ 800කටත් තියෙනවා නිකන් රේස් පදින බයිසිකල් වගේ ඒවා චේන්ජර් වගේ ඒවා 350ට ඒ වගේ ප්‍රයිස් වල තියෙනවා ආයි අර ඉලෙක්ට්‍රික් එක තියෙනවා අර පොඩි එක 1549යි 1849යි ඒ වගේ ප්‍රයිස් වල තියෙනවා ඒ කියන්නේ මේකේ අර වෙනස් වෙනවා මේ කැපැසිටි එකත් එක්ක බැටරි එකේ ප්‍රයිස් guys වැරන්ඩ මෝල් එකෙන් තියෙනවා කැරිෆෝර් එක මම දැන් යනවා කැරිෆෝර් එකට මේ ප්ලග් කැටයක් ගන්න ඉතින් මේක තියෙනවා පොඩ්ඩක් ගණන් අඩිය කිව්වා අපි ගිහලා බලමු කොහමද කියලා ඉතින් guys අපේ ලංකාවේ කට්ටිය ගොඩක් හොයනවා මේ අර ප්ලග් කැටේ අර ලොකු ගාණක් දීලා ගන්න ඕනේ නැහැ මේ වගේ පොඩි එකක් අපිට ගන්න පුළුවන් මේකේ තියෙනවා පොඩි ගානකට ලේ 4.79 වෙන්නේ මේ වගේ වෙන්නේ මේ වගේනේ තියෙන අපේ charger එහෙම ගොඩක් ඒවා ලංකාවෙන් අපේ එන කොල්ල කෙල්ලොන්ගේ මේකක් වෙන්නේ කැරිෆෝර් එකේ 4.79යි මේකක් ගත්තා නම් ගොඩක් ලාභයි මම දැන් අද මේකෙන් දෙකක් විතර ගන්නවා
ඉතින් ඒ වගේ තියෙන්නේ මම දැක්ක තව ෂොප් වල තියෙනවා ලොකු ප්ලග් ඇටේ සාමාන්‍යයෙන් ලේ 50ක් 60ක් විතර එනවා. මේකක් ගන්නක අවුලක් නැහැ, මේක ලාභයි. ඉතින් guys මම දැන් තමයි ගරන්ඩ මෝල් එකෙන් එළියට ආවේ. ගොඩක් වෙලා ඇවිද්දා. ඉතින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකේ ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැතුව වීඩියෝ කරලා සිකියුරිටි කෙනෙක් පොඩ්ඩක් කෑ ගැහුවා. මේ ඊට පස්සේ මම වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් මේක තමයි ගරන්ඩ මෝල් එක. දැන් ඉතින් එකමඩේෂන් එක පැත්තට යන්නත් ඕනේ. බලමු ඉතින් යන ගමන් තව ඔයාලට පෙන්වන්න දේවල් තිබ්බොත් මම පෙන්වන්නම්. එහෙනම් දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් guys තාම වැරන්ඩ මෝල් එක ළඟ තමයි ඉන්නේ. උදේ එද්දි නම් ටිකක් වැස්සා. මේ මම ඔයාලට කිව්වේ උදේ වැස්සා. දැන් ටිකක් හොඳට අවුව පායලා තියෙන්නේ. දැන් නම් කාලගුණේ අවුලක් නැහැ. අර සීතල එහෙමම තියෙනවා. වහින එකක් නැහැ කියලා හිතනවා දැන් ආයෙ අදන. ඉතින් මෙතන මාරම ලස්සනයි. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. අවුවයි සීතලයි දෙකම එකට මික්ස් වුනහම වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ මාරම ෆීල් එකක් තමයි තියෙන්නේ ඉතින් මෙතනට ආපුවාම. මම ඔයාලට පෙන්නන්නම් වටපිටාව කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මාර ලස්සනයි. ඉතින් guys දැන් තමයි මම බඩු අරගෙන ආවේ. කැලිකෝරගෙන් බඩු පොඩි බඩු වගේක් ගත්තා. ආයි වින්ටර් ජැකට් එකකුයි වැස්සට දාන්න එකකුත් ගත්තා. ඉතින් දැන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් ආයි අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම චාව්.